කොන්ක්‍රීට් මිශ්‍ර කරන්න නම් කොන්ක්‍රීට් වලට උමනා කරන සංඝටක ටික එක තැනකට ගොනු කරන්න ඕන. ඒතර ගොනු කරනවා කියලා කියන්නේ අපි දන්නවා දැන් කොන්ක්‍රීට් එකක් කිව්වම අපිට ඕන විදිහට කරන්න බෑ මික්ස් ඩිසයින් තියෙනවනේ. එතන මිශ්‍රණ අනුපාත තියෙනවනේ මතක ඇතිනේ. මිශ්‍රණ අනුපාත මොනවද? මිශ්‍රණ අනුපාත කිව්වම අපි පටන් ගන්නේ 1ට 4ට 6. 4ට 6 වෙන්නේ 4ට ගිය 8නේ. මේකට වඩා දෙගුණයක් වැඩි මෙතන. 1 නම් සියුම් සමහර 3ක් දැම්මොත් රළු සමහර මේකේ දෙගුණය දානවා. ඒක සම්මතයක්. මෙතන 2 දැම්මොත් මෙතෙන් දාන්නේ 4. මෙතෙන්ට 1/2 දැම්මොත් මෙතෙන් දාන්නේ කීයද? 3. මෙතෙන්ට 1 දැම්මොත් මෙතෙන් දාන්නේ ඒකේ දෙගුණය 2. හැබැයි සිමෙන්ති වල ගාන එකම තමයි. ඒක වෙනස් කරන්නේ නැහැ. ඒතර මෙන්න මේ අතර එකක් මට දාන්න පුළුවන්. සමහරවිට මෙහෙම එකක් එන්න පුළුවන්. මේ අතර කෙනෙක්. ඒතර මේ අතර කෙනෙක්ට 1 2 නෙවෙයි 2/2 කියලා කවුරු හරි කිව්වොත් ඒතර ඔයා හිතලා කියන්නේ එහෙනම් මෙතන කීයද? 5යි. හරිනේ? ඒතර මේ දෙක අතරේ ග්‍රේඩ් එකක්. මේ දෙක අතරේ මැද ග්‍රේඩ් එකක්. ඒතර මේ ග්‍රේඩ් එක මේකේ ශ්‍රේණිය මතකනේ මේකේ ශ්‍රේණිය මම කියලා දුන්නා. මේකේ ශ්‍රේණිය 10. මේකේ ශ්‍රේණිය උඩ 15 5 වැඩි වෙන්නේ. මේක 20. මෙයාගේ 25. මෙයාගේ ශ්‍රේණිය 30. මේ ශ්‍රේණිය කියලා කියන්නේ වර්ග මිලිමීටරයකට දරන්න පුළුවන් සම්පීර්ණ ශක්තිය. වර්ග මිලිමීටරයකට නිව්ටන් 10ක්. මෙන්න මේ වගේ අනුපාතයට දාපු කොන්ක්‍රීට් අවම ශක්තිය සම්පීර්ණ ශක්තිය වර්ග මිලිමීටර නිව්ටන් 15ක්. මේ වගේ කොන්ක්‍රීට් එක අවම සම්පීර්ණ ශක්තිය. ඒ විදිහට මේ ස්ට්‍රෙන්ත් එක එන්නේ දවස් 28කට පස්සේ. මතකයිනේ? ඒ graph එකනේ. මම ඒක ඇඳා. නේද? ඒතකොට මෙන්න මේ විදිහේ graph එකක් එන්නේ මේවට. මේ පැත්තට දාන කාලය මෙතන දින 28 කියලා දානවා. මෙතෙන් දාන්නේ එතකොට සම්පීර්ණ ශක්තිය. අපි ග්‍රේඩ් එක 25න් හදපු එකක් නම් අනිවාර්යයෙන්ම දින 28 යනකොට ස්ට්‍රෙන්ත් එක 25ට වඩා වැඩි වෙන්න ඕන අඩු වෙන්න බෑ. 25 හෝ 25ට වඩා වැඩි වුණාට කමන්නේ අඩු වෙන්න බෑ. ඒතර දිගටම ඉතින් ඒ ශක්තිය කාලය සමග එතකොට රේඛීය වගේ තියෙනවා. වෙනස් වෙන්නේ දින 28න් පස්සේ. ඒ දක්වා තමයි සවි වෙන්නේ. එතකන් අපි මොකද කරන්න ඕන? කොන්ක්‍රීට් එක පරිස්සම් කරන්න ඕන. සවි වෙන නිසා මොකද්ද කරන්න ඕනේ ඊට? එහෙනම් පදම් කර කර තියා ගන්න ඕන. මතක ඇදිනේ? අපි ඉස්සරහදී කතා කරමු. ඒතර එහෙනම් මේ තියෙන ග්‍රේඩ් ටික. ඉතින් මේ ග්‍රේඩ් වලට අනුව හිතන්නකෝ මට මෙතන සිමෙන්ති මේ කොන්ක්‍රීට් අනා ගන්න ඕන කියලා මෙන්න මේ වගේ භූමියේ අපි ඊතර පාවිච්චි කරන්නේ මේ වගේ සමතල භූමියක්. ඒ සමතල භූමියට මෙහෙම අපි වතුර දාලා කවලම් කරාම සිමෙන්ති එතකොට මෙතන ග්‍රවුට් එක හැදෙනවනේ. ඒ ග්‍රවුට් එක මේකට උරන්නේ නැති වෙන්න ඕනේ. ගලාගෙන නැති වෙන්න ඕනේ. අන්න ඒ වගේ භූමියක් තමයි තෝරගන්නේ. එහෙම භූමියක් අපි තෝරගත්තා කියලා හිතමු. එහෙනම් දැන් වැලි ගෙනල්ලා දා ගන්න ඕනේ. කළු ගල්. ඒ කියන්නේ කොන්ක්‍රීට් ගල්. ගෙනල්ලා දා ගන්න ඕනේ. එතන සිමෙන්ති කොට්ට ගෙනල්ලා දා ගන්න ඕනේ. ওই තුන අදාළ අනුපාත වලින් මෙතෙන්ට ගොනු කර ගන්න ඕනේ. එහෙනම් ගොනු කරන ක්‍රම දෙකයි. ඒ කියන්නේ කොහේ හරි තියෙන අපිට සිමෙන්ති තියෙනවා, වැලි තියෙනවා, කොන්ක්‍රීට් ගල් තියෙනවා. දැන් මම කියනවා අපි මෙතන කොන්ක්‍රීට් එකක් අනමු. ඒතර එක එක්කෙනාට ඕන විදිහට කියන්නේ සිමෙන්ති කොටයක් ගෙනත් දානවා. අනිත් එක්කෙනා වැලි තාච්චි 50ක් විතර ගෙනත් දානවා. අනිත් එක්කෙනා ගල් තාච්චි 60ක් විතර ගෙනත් දානවා. එහෙම අනන්නේ නේද? ඒතර අපි ගොනු කරන්නේ මේ අනුපාතයට. මොනවද අපි කියමුකෝ මේකෙන් කියලා හදන්නේ? සිමෙන්ති අපි කියමු මොකක් හරි අපි කියමු හරි බකට් එකක්. නැත්නම් තාච්චියක්. තාච්චිනේ වදන්නේ. සිමෙන්ති තාච්චි එකක් දැම්මොත් 20න් නම් ග්‍රේඩ් එක වැලි තාච්චි දෙකක් දාන්න ඕනේ. කොන්ක්‍රීට් ගල් තාච්චි 4ක් දාන්න ඕනේ. එතන තාච්චිය කියන්නේ එක ප්‍රමාණයක් නෙනේ. එහෙනම් අපි එතකොට ඕගොල්ලෝ ගෙදරදී කොන්ක්‍රීට් අන්නව නම් එතන කරලා තියෙන්නේ එහෙනම් මොකට අනුවද මිශ්‍රණ නැත්නම් අමුද්‍රව්‍ය ගෙනල්ලා ගොඩ ගැහුවේ මොකක් භාවිතා කළාද? හරි භාවිතා කරේ තාච්චිය. මං අහන්නේ ඒකේ මිනුම මොකද්ද? මොකට අනුවද ඒ තාච්චි වලින් මනින්නේ? දැන් සිමෙන්ති තාච්චියකට වැලි තාච්චි 2යි. ගල් තාච්චි 4යි. ඒතර පාවිච්චි කරේ මොකද්ද මෙතඩ් එක? මොකද්ද මේ මිනුම? දැන් ඔය මොනවද? ඒකට අපි කියන්නේ මොකද්ද? පරිමාවට අනුව මිශ්‍ර කරනනේ. පරිමාවට අනුව තමයි ගොනු කරන්නේ. එහෙනම් අමුද්‍රව්‍ය එක තැනකට ගොනු කිරීම. එහෙනම් මෙන්න බලන්න. දැන් මෙතන මිශ්‍ර කිරීම කියලා පටන් ගත්තට මිශ්‍ර කරන්න කලින් ගොනු කරන් ඉන්න එපා. එහෙනම් මිශ්‍ර කරන්න කලින් අපි ගොනු කරන්න ඕනේ. එහෙනම් අමුද්‍රව්‍ය ගොනු කරන ක්‍රම දෙකයි. අපි ලියනවා එහෙම. අමු ද්‍රව්‍ය ගොනු
කිරීම. ඒතර ඒක ඇතුලේ අනුමාතුකාවක් එනවා දැන්. අමුද්‍රව්‍ය ගොනු කිරීම කිව්වම අමුද්‍රව්‍ය ගොනු කරන ක්‍රම දෙකයි පුතේ. එකක් තමයි දැන් මම කිව්ව ක්‍රමේ. අපි ගෙදරකදී නැත්තම් ඔයා දැකලා තියෙන ඔය සයිට් වලදී තාච්චි තියෙන්නේ බකට් තියෙන්නේ. නැත්තම් අර හදාගනිපු ලී වලින් හදපු අමානෝ මේ ආමාන පෙට්ටිය තියෙන්නේ ගේජ් බොක්ස් එක. එතකොට එතෙන්දී අපි කරන්නේ අමුද්‍රව්‍ය පරිමාවට අනුව තමයි අමුද්‍රව්‍ය ගොනු කරන්නේ. එතන නිර්ණායක පරිමාව පාවිච්චි කරන්නේ පරිමාව. තාච්චියක් මේකක් නම් එතකොට අපි කියමුකෝ අපි දැම්ම කියලා සිමෙන්ති තාච්චියක් මේ සිමෙන්ති. හරිද? අපි කියමු 1ට 2ට 4 අනන්නේ. එතන මෙතන දානවා. ඒ විදිහම මේ සිමෙන්ති නම් මේ වැලි තාච්චි දෙකක්. එපාර ගල් තාච්චි කීයද? 4ක්. දැන් මේ බලන්න. එතකොට මෙතන පරිමාව කොච්චරයිද? ඒ වගේ සිමෙන්ති එක පරිමාවකට ඒ වගේ පරිමා දෙකක් වැලි. ඒ වගේ පරිමා 4ක් මොනවද? කොන්ක්‍රීට් ගල්. පරිමාවට අනුව ගොනු කරේ. හැබැයි ඉතින් මම දැන් ඇඳ විදිහට තේරෙනවා. එකම තාච්චි වුණාට සමහරලාට සවලෙන් දාන ප්‍රමාණය මොකද වෙනස් නේ. දැන් මේ පළවෙනි තාච්චියට අපි එකම තාච්චිය තමයි. අපි හිතමු පළවෙනි පාර පිරුවම වැලි ඒ ප්‍රමාණයම මේකට පුරවද හැද්ද? සමහරට ගෙනියනකොට හැලෙන්න පුළුවන්. සමහරට පිර වෙන්නේ නැති වෙන පාරට වඩා වැඩියෙන් පිර වෙන්නත් පුළුවන්. ඒතර ගල් තාච්චි 4 පුරවනකොට 4 විදිහකින් පිර වෙන්නේ. ඒතර පොඩි දෝෂයක් වෙනවා වගේ නේ. ඇයි? පරිමාවට අනුව ගොනු කරාට සිමෙන්ති පරිමා මේකක් දානකොට මේකේ 4යි මේකේ 2යි මේකේ 4යි වටනකොට ඒක ඇත්තටම 100%ක් නිවැරදි නැtei කියන එක ඔයගොල්ලෝ පැහැදිලි. ඒක පැහැදිලිනේ මම කියන්නේ. ඒතර ප්‍රායෝගිකව මේක කරන්න අමාරුයි. හැබැයි අපි ඒක වුණාට එහෙම තමයි කරන්නේ සයිට් එකේදී. බරට අනුව මේ පරිමාවට අනුව තමයි අපි මිශ්‍රණය සඳහා අමුද්‍රව්‍ය ගොනු කරගන්නේ. හැබැයි එහෙනම් හොඳම එකක් තියෙනවා. අපිට පුළුවන් නම් මැනලා කරන්න. බර මැනලා කරන්න. ඒ කියන්නේ එහෙනම් සිමෙන්ති කිලෝ එකක් දැම්මොත් සිමෙන්ති කිලෝ එකකට කිරලා දානවා දැන්. සිමෙන්ති කිලෝ එකක් දානවා කිරලා. වැලි කිලෝ දානවා දෙකක්. වැලි කිලෝ දෙකක් දානවා. හරියට දැන් කිලෝ වලින් දාන්නේ. හරියටම කිලෝග්‍රෑම් වලින්. සිමෙන්ති කිලෝග්‍රෑම් 1යි. වැලි කිලෝග්‍රෑම් 2යි. කොන්ක්‍රීට් ගල් කිලෝග්‍රෑම් 4යි. මෙන්න මේ තියෙන්නේ බරට අනුව මිශ්‍ර කිරීම. ඒතර බරට අනුව මිශ්‍ර කරනකොට හරියටම හරිනේ ඒකයි සිමෙන්ති කිලෝ එකකට හරියටම දානවා මොනවද? වැලි කිලෝ 2ක්. හරියටම කිලෝ 2යි. කොන්ක්‍රීට් ගල් කිලෝ 4යි. හැබැයි මෙතන මෙහෙම පරිමාවට අනුව දැම්මම සමහරලාට මේ වැලි ප්‍රමාණය මේ උමනාවට වඩා වැඩි වෙන්න පුළුවන් නැත්නම් අඩු වෙන්න පුළුවන්. ගල් ප්‍රමාණය උමනාවට වඩා වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. ෂුගර් එකටම සමාන වෙන්නේ නැහැ ඉතින්. එහෙන් බැලුවාම එහෙනම් කොන්ක්‍රීට් මිශ්‍ර කිරීම සඳහා අමුද්‍රව්‍ය එක තැනකට ගොනු කරන ක්‍රම කීයක් තියෙද? 2යි. ගොනු කරන අමුද්‍රව්‍ය ක්‍රම දෙකක් අනුව. මොකද්ද? බරට අනුව ගොනු කරනවා, පරිමාවට අනුව ගොනු කරනවා. පරිමාවට අනුව ගොනු කරනවා, බරට අනුව ගොනු කරනවා. අපි ගෙදරක කොන්ක්‍රීට් එකක් දානකොට අපිට කිලෝ වලින්ම ඉන්න බෑනේ දැන්. කිලෝ එකක් දෙකක් නම් කොහොම හරි කරලා තාච්චියකින් මේ අපි තුමු පොඩි තරහදීන් හරි මනිත හැකි. දැන් එතකොට අපිට කොන්ක්‍රීට් එක ගෙදරදී දාන්න ඕන ප්‍රමාණයට අනුව අපි තුමු සිමෙන්ති මට ඕන වෙනවා මේ කොට්ට 3ක විතර සිමෙන්ති කොන්ක්‍රීට් එකක් දාන්න. ඒතර කිලෝ 150ක් නේ. ඒතර කිලෝ 150 සිමෙන්ති කොට්ට වලින් ගත්තොත් ඉතින් කිලෝ 150 සිමෙන්ති කොටේ 50 නිසා අවුලක් නැහැ. ඒතර කිලෝ 150 හරි. කිලෝ 150 දානවා වැලි කිලෝ 300ක් එතකොට. ඒක කොහොම මැනගන්නේ? ඒක කොහොමද මැනගන්නේ? දුවන සම්පකාරයට තියෙනව නේද අර ලොකු තරාදී. බිම් තරාදී. ගෙල කිරා ගන්න එහෙමද? කිලෝ 300ක් කිරන්න ඕනේ. මෙතන 300යි නම් ඒකේ දෙගුණය. ඇයි මේ අපි කියමු මේක 150ක් ගත්ත නිසා සිමෙන්ති 150ක් නම් ඒකේ දෙගුණය ගන්න එපැයි වැලි කිලෝ 300යි ගල් කිලෝ 600ක් කිරා ගන්න ඕනේ පාර. ඒක සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව අපිට කරන්න අමාරුයි. හැබැයි මේව කරන කොන්ක්‍රීට් මිශ්‍ර කරන ප්ලාන්ට් තියෙනවා.
එතකොට ඒවට කියන්නේ free mix plant. remix නෙමෙයි හොඳේ. PRE free mix plant. කොන්ක්‍රීට් පිරියත කියලා කියන්නේ එතකොට free mix plant වල කරන්නේ ඇත්තටම බරට අනුව තමයි අමුද්‍රව්‍ය ඒගොල්ලෝ ගොනු කරලා වතුරක් දාන්නේ බරට අනුව. මං කියලා දුන්නා සිමෙන්ති වලින් සිමෙන්ති අපි කියමු කිලෝ 150ක් දානවා කියලා. එහෙනම් ජලය කිලෝ කීයක් දානවද? මං කියලා දුන්නේ ඒක. සිමෙන්ති කිලෝ 150ක් දානව නම් සිමෙන්ති කිලෝ මේ දාන්නේ සිමෙන්ති නම් එතකොට ජලය කොච්චර දානවද? මං අහන්නේ ජලය දාන ප්‍රමාණය. එතකොට සුසංහසනය කරන්නේ අතින් නම් අතින් සුසංහසනය කරනවා නම් සුසංහසනය කරන්නේ අතින් නම් 150ක් දාන්න ඕන සිමෙන්ති වල මේ බරේ. හැබැයි ඔයා යන්ත්‍ර වලින් නම් යාන්ත්‍රිකව නම් සුසංහසනය කරන්නේ. සුසංහසනය කරන්නේ යාන්ත්‍රිකව නම් 140යි දාන්නේ සිමෙන්ති වල පරිමාවේ. සිමෙන්ති වල බරෙන් ඉතින් පරිමාවට අනුව ගත්තොත් පරිමාවේ. සිමෙන්ති වල බරෙන් 150ක් දානවා අතින් සුසංහසනය කරනවා නම්. කොටන්නේ කම්බි කූරකින් නම් එයා බබල් යන්න. වායු බුබුලු අයින් වෙන්න. වායු බුබුලු අයින් වෙන්න සුසංහසනය කරනවා නම් යාන්ත්‍රිකව ඒවට තියෙනවා යාන්ත්‍රික කම්පක වර්ග 3ක් ඉස්සරහට කියනවා. මතකයිනේ මොනවද? අභ්‍යන්තර කම්පක, බාහිර කම්පක, පෘෂ්ඨික කම්පක. නේද? එහෙනම් ඉතින් ඒතකොට ප්ලාන්ට් එක යනවා නම් මේකත් දාන්නේ ඒ විදිහට කිරලා කිලෝ වලින්. ඉතින් කිලෝ එකක් ජලය ලීටර එකයි. අපි දන්නවා ජලයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. ඒතර ඝන මීටරයක් තුල තියෙනවා ලීටර 1000ක්. ඒතර ලීටර 1000ක් ඝන මීටර කිලෝග්‍රෑම් 1000යි. ඒතර කිලෝග්‍රෑම් 1000ක් බරයි. ලීටර 1000ක් කිලෝග්‍රෑම් 1000ක් බරයි නම් ලීටර එකක් කිලෝග්‍රෑම් එකක් බරයි. නේද? ඒ නිසා බර හොයාගත්තම ලීටර වලින් දැම්මම ඉවරයි. එහෙනම් පුතාට තේරුණාද දැන් අමුද්‍රව්‍ය ගොනු කරන ආකාර කීයක් තියෙද? දෙකයි. මොකක්ද දෙක? පරිමාවට අනුව ගොනු කරනවා, බරට අනුව ගොනු කරනවා. ඒතර මේකෙන් ඊටාම නිවැරදි මොකක්ද? බරට අනුව ගොනු කිරීම. ඒතර මේක පරිමාවට අනුව ගොනු කරන එක අපි සාමාන්‍ය අපි ප්‍රායෝගික ජීවිතේ අපි ගෙදරදී සාමාන්‍ය කන්ස්ට්‍රක්ෂන් සයිට් එකකදී වගේ දැක්කම ඔය දැන් කොන්ක්‍රීට් එක කරන්න ගියොත් යන්නේ මේකට අනුව තමයි. හැබැයි මේවා සයිට් වල නැහැ. මේවා වෙනම කොන්ක්‍රීට් මිශ්‍ර කරන ප්ලාන්ට් තියෙනවා. ප්‍රීමික්ස් ප්ලාන්ට්. ඒ වයින් තමයි මේගොල්ලෝ අපි උමනා කරන මීටර් කියුබ් ගාන කිව්වම ඒගොල්ලෝ ඒවා තීරණය කරලා බරවල් වලට අනුව අදාළ අමුද්‍රව්‍ය ගොනු කරලා ඒගොල්ලෝ ඒක හරියට කරලා දෙනවා. ඒක විශ්වාසය වැඩි. ඒක හරියටම හරි. ඒතර ගොඩක් වෙලාවට එහෙනම් ওই මෙගා කන්ස්ට්‍රක්ෂන් වලදී ওই පොඩි කොන්ක්‍රීට් වලට සයිට් එක යනකොට අනිත් ඒවා ඔක්කොම මොකද කරන්නේ? ඒ ප්‍රීමික්ස් ප්ලාන්ට් වලින් ගෙන්නේ කරන්නේ. ඔයා දැකලා තියෙනවා නම් පාරේ යනකොට අර කැරි කියන්නේ කොන්ක්‍රීට් ගෙනියන රෙඩි මික්ස් ට්‍රක් එක දැකලා තියෙනවනේ. අන්න එයාගෙන් තමයි ගෙනියන්නේ ට්‍රාන්ස්පෝර්ට් කරන එයාගේ. හරිද? අපි ඉස්සරහට පෙන්නන්නම් ඒ ටික. එතන මෙන්න එහෙනම් අමුද්‍රව්‍ය ගොනු කරන ආකාර කීයද? දෙක. හැබැයි දැන් මෙතෙන්දී අහන්න. ඊළඟ දේ තමයි මේ පරිමාවට අනුව ගොනු කරන එක වැරදි වෙන්න ලොකු හේතුවක් තියෙනවා. දැන් හිතන්න කවුරු හරි කියනවා නෑ සර් මම අපි හරියටම තාච්චියට පුරවමු අපි එහෙනම් පොල් කටුව අරගෙන වැලි පොල් කටුව උඩරම් පොරව නැතුව හරියටම කපලා තාච්චිය දානවා වැලි පොල් කටු 20ක්. ඒක පිරෙන්නේ. හැම තාච්චියරම වැලි පොල් කටු 20ම තමයි දාන්නේ. දාලා තාච්චි දෙක හදාගත්ත සර්. ගල් ටිකත් ඒ විදිහටම පොල් කටු කීයක්ද දැම්මේ ඒකම දිගටම දාලා හදාගත්ත සර් ඔන්න. එතන මේ පරිමාණය මේ පරිමාණය සමාන වෙන තමයි ගත්තේ. සිමෙන්ති වලත් ඒ වැඩේ කරා කියලා හිතන්න. ඒත් වැරදි. හේතුව තමයි මෙන්න මේක. වැලි සහ ගල් කියන එක අපි කියමුකෝ ඔන්න වැලි පොලකින් හරි ගල් ගෙනාවොතින් ගල් ක්‍රෂර් එකකින් හරි ඒක පටවනකොට තියෙන ප්‍රමාණයම තමයි ආවත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මොකද හේතුව ඒකට බල්ක් එකක් වෙන්නේ නැහැ. පිපීමක් වෙන්නේ නැහැ. හැබැයි සිමෙන්ති වලට පිපීමක් වෙනවා. උදාහරණයක් විදිහට කියනවා සිමෙන්ති හදන හැටි මම කියලා දුන්නා. ඒතර සිමෙන්ති හදන ප්‍රොසෙස් එකේදී අවසානයේ මේව කුඩු කරලා පැක් කරනවා. කිලෝ 50 බෑග් වලට. ওই කිලෝ 50 බෑග් එක ගලවලා අපි ඒ සිමෙන්ති වෙනම තාච්චි වලට දැම්මම මතක තියාගන්න තාච්චියට ඔයා මෙච්චර සිමෙන්ති දැම්මා. මෙන්න තාච්චිය
ඔයා මෙන්න මෙතෙන්ටම සිමෙන්ති දැම්මා දරුවෝ. මෙච්චරක් පුරවලා තියෙන සිමෙන්ති. හරිද පුතා? මෙච්චරක් පුරවලා තියෙන සිමෙන්ති. මෙච්චරක් පුරවලා තියෙන සිමෙන්ති. හරිද? හැබැයි මෙච්චරක් පුරවලා තිබුණාට ඔයා වගේ. ඔයත් මෙහෙම පුම්බලා පෙන්නනවනේ. නේ? පන්ති එනකොට ලස්සනට කොණ්ඩේ පීරලා, ලස්සන ඇඳුමක් ඇඳලා, එපා රොට්ලොස්සුකුත් බැඳලා, හොඳ ෆෝන් එකකුත් අරගෙන, තව මොකක් හරි අතර තව දිලිසෙන මොකක් හරි දාලා. හරි? ඒ වහගන්න නෙවෙයි මම හිතුවට කියන්නේ ඉතින්. ඒ උනාට ඉතින් ඇත්තනේ මම බලන්න. නැත්නම් හොඳ ෂූස් දෙකක් දාලා. හරි හොඳ සුවඳ ගගහ එනවා. පිටෝපේ විතරයි. ඇහුවම ප්‍රශ්නයක්. දැන් අහන ප්‍රශ්නයක්. ඔන්න දැන් හිතන්න ගිය සතියේ ඉස්සතිය උගන්නපු එකක් මං අහන්නේ. අහන්නේ. හරි වැඩි ඕනේ. දැන් හරි බැමි හතරෙන් වඩාම ශක්තිමත් බැම මොකද්ද? ඒක කියන්න පුළුවන් අනිවාර්යයෙන්. ඒකත් බැරිද? බැමි හතරෙන් වඩා ශක්තිමත් බැම මොකද්ද? ඉංග්‍රීසි බැම. very good. ඇයි ඉංග්‍රීසි බැම වඩාම ශක්තිමත් බැම කියලා කියන්නේ? හරි සරල උත්තරයක් දෙන්න තියෙන්නේ. අන්න බෑනේ. අන්න ඒ වගේ තමයි මේකත්. පුම්බල පෙන්ලා තියුණට ඇත්තටම ඇතුලේ එච්චර සිමෙන්ති නෑ. ඇයි මේක අර පොල් කට්ටෙන් හරි මොකෙන් හරි දානකොට මේක එළියට ගන්නකොට මේ ඒ අර සිමෙන්ති චූටි අර ඩස්ට් එක වගේ තියෙන කොල්ලෝ ඇතුළට එයා බබල් ඒ කියන්නේ වායුව ගිහිල්ලා මූ පුම්බලා පේනවා. වැඩිපුර පේනවා. දැන් උදාහරණයක් මෙහෙම. ගෙදර හරි කොහේ හරි වලක් කපන බලන් ඉඳලා දින වලක් කැපුවානේ. ඒක টয়ලට් වලක් වේවා එක්ක ඒක ෆවුන්ඩේෂන් හදපු වලක් වේවා නැත්නම් අවුරුදු දවස්වල කෙහෙල් ඉදවන්න හදපු වලක් වේවා. දැන් නම් කෙසෙල් ඉදවන්න එහෙම ඕනේ නැහැ. එලිම ගහනවා ස්ක්‍රස් ගාලානේ. දැන් ගෙව්ව තපය දෙකකින් ඉදිලා. හරිද? අහන්න. එතන එහෙම වලක් කැපුවම එපාර ඔයා නැත්නම් ඔයා ඉස්කෝලේ ගියා පොඩි කාලේ එනකොට තාත්තා වල හරලා ඉවරයි. ඔයා දකින්න මේ පස් හේන කන්දක්. ඔයා හිතන මාර වලක් ඇත්තේ මෙහෙම කියලා බලුවා. නෑ වල ලොකු නෑනේ. ගැඹුරු නෑනේ. පොඩිනේ. උනානේ? එපාර නැත්නම් ඒ වල වහනවා. හාරපු වලම වහනවා. මෙන්න පස් ඉතුරුනෝ. උනානේ? එහෙම නේද? එහෙම වෙනවා. ඒ මොකද වාතය අර පස් අතරට ගිහිලා එයා එක යගේ ඇතුළේ හිර වෙලා තින්නේ. අපි ඒකට කියනවා බල්ක් එකක්. ඒතර දැක්කද පස් හැරුවට හාරපුවට වඩා වැඩි ප්‍රමාණයක් පස් පේනවා. බල්ක් එකක්. සිමෙන්ති වලත් ওই සීන් එකම තමයි. කොට්ටෙන් එළියට ගත්තම ඒක බල්ක් එකක් වෙනවා. එහෙනම් මෙච්චර පිරෙව්වට ඇත්තටම එහෙනම් මෙච්චරක් නෑ. ඇත්තම මෙච්චරක් නෑ. ඊට අඩු ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් මම සිමෙන්ති අඩු වෙන්නේ දාලා තියෙන්නේ පරිමාවට අනුව ගොනු කරනකොට සයිට් එකේදී හරි ගෙදරදී හරි. එතන අපි හරි නෑනේ වැරදිනේ. සිමෙන්ති ෆුල් එකක් දැම්මත් මේකේ ගැලපෙන විදියට තාච්චියට ගැලපෙන විදියට සිමෙන්ති දාලා නෑ සිමෙන්ති අඩුයි. ඒ නිසා මතකද ඔයගොල්ලෝ ගෙදර ওই බසුන් නැහැලා වැඩ කරන්න ආව මොනතරම් ඔය අත්දැකීම් ඇති ඔයාට මට නම් තියෙනවා. එතකොට ගෝලයට කියනවා මේ සිමෙන්ති දැන් ඔයා දැම්මද දැන් අපිට මොන බදාම අනනවනේ. බදාම අනනවා අපි කියමු බදාම අනලා දිනවා 1:6 අනුපාතයට 1:6යි සිමෙන්ති එකට වැලි 6ක් දාලා අනනවා. ඒතර වැලි 6ක් දාලා සිමෙන්ති එකක් දාලා අනනවා. ගෝලයට කියනෝනේ බසුන් නැහැ. වැලි 6ට සිමෙන්ති එකයිනේ. හරි. තාපොල් කටු දෙකක් දාන්න කියලා කියනෝනේ. කියන්නේ නැද්ද? අමතරව දානවනේ. ඔයාගේ අම්මා බලන් ඉඳලා බලනවා. හරියන්නේ මේ බසුන් නැහැ. මේක මේ සිමෙන්ති ටික ඉවර කරන්න හදන්න ඉක්මනටම. හෙට ඉඳලා වැඩට එන්නවා. ඇයි දෙයියනේ සිමෙන්ති ඉවර කරනවානේ. දැන් හරිද? නොදන්නා කමට සමහරව ඔය වගේ තීරණات ගන්නවා ඉතින්. ඒක වැරදි. ඒ වාසුන් නැහැ මොකද ඉන්නේ හරි. දැන් තේරුණානේ හරියන්නේ හේතුව. ඕක ඉතින් ටෙක්නොලොජි එක ඒක ඔයා දැනන් හිටියේ නෑනේ. ඔයත් බැලුවා යකෝ මේ මිනිස්සයා මේ සිමෙන්ති පොල් කටු දෙකක්ම දාන්න කියනවා. එකක් නම් කමකුත් නෑ. ගෝලයා මොකද ගන්නේ? ඒතර දෙකට මුල් කපලා කටු දෙකම දානවා. මේ පොඩ්ඩක් නෙමෙයි පුල් සිමෙන්ති කටු පොල් කටු දෙකක් දාන්න. දැන් තේරුණාද? එහෙම කරන්න හේතුව. එහෙම කරන්න හේතුව තමයි ඒ කියන්නේ ඒ පරිමාව ගන්න නම් ඊට වඩා මොකද වෙන්නේ? ඊට වඩා පුම්බලා තියෙන්න ඕන. හරි ඕගොල්ලෝ නම් ඔක පුළුවන්. ඕගොල්ලෝ පුම්බන්නේ ඉන්නේ කොහොමද? කියන්නේ පුම්බලා ඉන්නේ බැලුවම නෑ. ඇති දෙයක් නෑ පුතා ඒකේ. එතකොට තේරුණා එහෙනම් පරිමාවට අනුව ගොනු කරද්දි දෝෂයක් වෙනවා.
ඒ දෝෂي තමයි පෙන්නන පරිමාවට අදාළ ඇත්තටම ඒකේ සිමෙන්ති නැහැ. අපි ඒකට කියන බල්ක් එකක්. දැන් ඔයාලට තේරුණානේ බල්ක් එක කියන එක. එහෙනම් මෙන්න මේකට අනුව ගොනු කරනවා නම් ගෙදරදී වුණත් සිමෙන්ති තාච්චි ඔයා හිතන්නකෝ දැම්ම කියලා ඔයා ඒ කොන්ක්‍රීට් එකට සිමෙන්ති තාච්චි 5ක් හරි දෙන්න නම් තව තාච්චියක් දාන්න ඕනේ. ඇයි? අර තාච්චි පහක් දැම්මට 5ක සිමෙන්ති තීද? නෑ. 5ක සිමෙන්ති නෑ. එහෙනම් අනිවාර්යෙන් එක්ස්ට්‍රා සිමෙන්ති එකතු කරන්න ඕන. එතකොට එහෙනම් අපි කොහොමද එහෙනම් ඇත්තට මේක සයිට් එකේදී හරියට කරන්නේ? පුළුවන් කරන්න. ඒගොල්ලෝ හොයාගත්ත මෙන්න මෙහෙම. මන් නෙවෙයි. හොයාගත්ත මෙන්න මේ විදියට. ඒකට හැදුවා ඒකට ආමාන පෙට්ටියක්. ගේජ් බොක්ස් ඉංග්‍රීසි වලින්. ගේජ් බොක්ස් එකක්. ආමාන පෙට්ටිය. ආමාන පෙට්ටිය හදනකොට මෙන්න මේ බරට අණුව ගොනු කරද්දී අහගෙන ඉන්නේ. බරට අණුව ගොනු කරද්දී ආමාන පෙට්ටිය හදනකොට මේ තියෙන්නේ සිමෙන්තිනේ. ඒතර බරට අණුව ගොනු කරනකොට මොන මං කතන්දරේ කියන්න හදන්නේ. බරට අණුව ගොනු කරනකොට එතකොට සියුම් සමාහාර හා රළු සමාහාර මනින්න. නැත්නම් අපි මෙතනින් ගමු ආමාන පෙට්ටිය කියලා. ආමාන පෙට්ටිය. ආමාන පෙට්ටිය කියලා කියන්නේ එතකොට එහෙනම් සිමෙන්ති සහ සමාහාරක ගොනු කරන්න පාවිච්චි කරන බොක්ස් එකක්. ගේජ් බොක්ස්. එතකොට මම මේ කතා කරන්නේ ආමාන පෙට්ටිය සිමෙන්ති මනින්න. සිමෙන්ති මැනීම සඳහා අනිත් එක සමාහාරක මැනීම සඳහා සුදු පුතේ සමාහාරක මැනීම කියනකොට දෙකමයි තියෙන්නේ සියුම් සමාහාර රළු සමාහාර. මේගොල්ලෝ හදාගන්නේ මෙන්න මේ වගේ බොක්ස් එකක් හදාගන්නවා. අපි වෙන්න නම් ඒ ප්‍රසන්ටේෂන් එක ඔක්කොම තියෙනවා. තව ටිකකින්. රයිට්. එතකොට මේක ටිකක් ලොකු බොක්ස් එකක්. ඒක ඇත්තටම මෙන්න මේකේ දිග තියෙනවනේ. පුතා දිග 400යි. හොඳේ. ඔන්න හොඳට මතක තියාගන්න දැන්. දිග පුතා 400යි. පළල දිග 400යි. දිග 400යි. පළල 350යි. දිග 400යි පළල 350යි. උස 250යි. උස 250යි. උස 250යි. හරිද? උස 250යි. මේ ඔක්කොම මම කිව්වේ මිලිමීටර් වලින්. අපි සාමාන්‍යයෙන් මොන හරි ඒවා කියනකොට අපි කතා කරන්නේ මිලිමීටර් වලින් දැන්. අපි ඩ්‍රොවින් වලදී කියන්නේ මිලිමීටර් වලින්. ඉතින් මේක ටිකක් අර 400 කියනකොට අඩියකට වඩා වැඩි නිසා 350 කියනකොට අඩියට වැඩි නිසා මේක තනියෙන් එක්කෙනෙකුට උස්සන්න බැරි නිසා අපි කරන්නේ මේකට ගහනවා දෙකේ පොල්ලක්. මේකට ගහනවා මේ විදිහට දෙකේ පොල්ලක්. මේ විදිහට ගහනවා මෙහෙම දෙකේ පොල්ලක්. මෙහෙම දෙකේ පොල්ලක් ගහලා තමයි අපි දෙන්නෙක් අරගෙන අදාළ ටික දැන් පිරෙව්වා පරිමාවට අනුව ගන්න මේක හරියටම හරි ප්‍රමාණය පිරෙව්වා දෙන්නෙක් අල්ලගත්තා අදාළ දැන ගෙනින් මේ මොකද අපි දන්නවා මෙතන කොන්ක්‍රීට් අනනවා නම් මෙතනම සිමෙන්ති මෙතනම වැලි මෙතනම ගල් නැහැ ඒ නිසා ඒක සයිට් එකේ කොහේ හරි ඉඩ තියෙන තැනක දාලා තියෙන්නේ ගෙදර උනත් ඉඩ තියෙන තැනක දාලා තියෙන්නේ ඒතර එතනින් අරන් එන්න ඕනේ එහෙනම් ඉතින් මේ වගේ එකක් පාවිච්චි කරන එක ලේසි මෙන්න මේ වගේ එකට අපි කියන මොකද්ද ආමාන පෙට්ටිය ගේජ් බොක්ස් ඒතර ගේජ් බොක්ස් එකේ නම් සියුම් සමාහාර ලරු සමාහාර කියන දෙකම ගැනීම සඳහා පාවිච්චි කරන කෙනාගේ මිනුම් තමයි දිගපළ උස පිළිවෙලින් කීයද 400යි 350යි 250. හැබැයි මේකටම සිමෙන්ති දැම්මොත් මොකද්ද වෙන්නේ කියන්නේ? දැන් ඔබ දන්නවා. දැන් මේකෙම මම සිමෙන්ති දානවා. හරිද? මේකෙම සිමෙන්ති දැම්මොත් මොකද්ද වෙන්නේ? හොඳයිද? මේකෙම සිමෙන්ති දැම්මොත් හොඳයිද? නෑනේ. ඇයි මොකද්ද වෙනස? මේකෙන් සිමෙන්ති දැම්මොත් මෙච්චරක් ඇත්තටම එහෙනම් මේ පෙන්නනට වඩා අඩු ප්‍රමාණයක් සිමෙන්ති තියෙන එක වැරදි. නේ? ඒ නිසා මේකෙන් මේ එතකොට මෙතෙන්දි පාවිච්චි කරපු සමාහාරක සඳහා පාවිච්චි කරපු ගේජ් බොක්ස් එකම සිමෙන්ති සඳහා පාවිච්චි කරොත් එහෙනම් මීට වඩා අඩු ප්‍රමාණයක් සිමෙන්ති තියෙනවා. ඒ නිසා මීට වඩා මේ ප්‍රමාණය ගන්න නම් මේ ගේජ් බොක්ස් එකේ ඩිමෙන්ෂන් දිගපළල උස හරි මොකක් හරි වෙනස් කරගන්න ඕනේ. ඒතර අපි හැදුවා දිගපළල උසේ දිගයි පළලයි වෙනස් නොකර උස විතරක් වෙනස් කරලා. එහෙනම් අපි පාවිච්චි කරා සිමෙන්ති මනින්න මතක තියාගන්න මේකේ
450 400ම තමයි. 350ම තමයි. 350ම තමයි. 400ම තමයි 350ම තමයි. හැබැයි උස 250 නෙවෙයි. උස 250 නෙවෙයි. උස ඊට වඩා පුතේ 40ක් වැඩි කරා. ඊට වඩා 40ක් වැඩි කරා. එතකොට මෙතන 400මයි. මෙතන 350මයි. මෙතන මොකද උනේ? 250 ධන 40 කීයද එහෙනම්? 290යි. 290ක් මිලිමීටර මෙයාගේ උස ගත්තා. අරගෙන අර විදියටම ඉතින් මට ආයි මොන මං ආයි මේකේ දෙකේ පොළු වදිනවා. ඔන්න මං එච්චර ඉතින් කිටක් ගාලා ඇඳා. මේ තමයි ගේජ් බොක්ස් එක. දැන් පැහැදිලිද? හොඳටම ක්ලියර්නේ. මොකද්ද ක්ලියර්? කොන්ක්‍රීට් අනන්න නම් අමුද්‍රව්‍ය ගොනු කරන්න ඕනේ. ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද එකක්? එකක් පරිමාවට අනුව. අනිත් මොකද? බරට අනුව. පරිමාවට අනුව ගොනු කරනවා නම් අපි සයිට් එකකදී ගෙදරදී වගේ තමයි කරන්නේ. එතකොට ඒකෙදී අහනම් ওই පරිමාවට අනුව ගොනු කරාදී හරියට මේ වැඩේ කරගන්න නම් ගේජ් බොක්ස් කීයක් ගන්න ඕනද? දෙකක් ගන්න ඕන. එක ගේජ් බොක්ස් එකක් ගන්නේ මොකටද? අමාන පෙට්ටියක් ගන්නේ මොකටද? සමාහාරක මනින්. සමාහාරක වර්ග දෙකම මනින්. එකයි. දිග පළල උස කීයද? 400යි 350යි 250. හැබැයි ඒකෙම සිමෙන්ති මැන්නොත් මොකද වෙන්නේ? ඒ පරිමාවමම අපිට ඒකට දාලා නැහැ. කොන්ක්‍රීට් එකට දාලා නැහැ. අනන්න හදන මිශ්‍රණයට සිමෙන්ති අඩුවෙන් දාලා තියෙන්නේ. ඒක නවත්තන්න මොකද කරේ? මේ අමාන පෙට්ටියට වඩා දිග පළල උස සමාන ඒ ප්‍රමාණම තමයි. හැබැයි උස මොකද්ද කරේ? දිග පළල සමාන උස විතරක් වෙනස් වෙච්ච ගේජ් බොක්ස් එක ගත්තා. ඒතර ඒකේ කීයද එහෙනම් දිග පළල උස 400යි 350යි 290. ඒකෙන් දාන මොනවද? සිමෙන්ති. ඒතර අන්න අපි අර බරට අනුව කරපු දෙයම කරලා. ඒතර අන්න හරි. දැන් තේරුණානේ පුතාලා මං කියන්නේ. රයිට් ඔන්න ඔක තමයි කතන්දරේ. very good. හරි. චුට්ටකට අපි බලමු ගේජ් බොක්ස් එක. හොඳට බලන්න. අර තියෙනවා. හොඳට බලන්න. අන්න එක තමයි ගේජ් බොක්ස් එක. අන්න එක තමයි ගේජ් බොක්ස් එක. මේ තියෙන්නේ මොකද්ද? අර තියෙන්නේ පුතේ. දෘඩ පාවිච්චියට යකඩ වලින්ම තමයි හදලා දෙන්නේ. නේද? නෑ අර තුනී මේකනේ. දෙන්නේ කල්ලනවනේ කොහොමද? ඒක නැත්තම් අර ඔය වෙලා තියෙන ඔය අර ලී වලින් හැදුවොතින් ටික දවසයි. ඒක සමහරලාට ඒට මෙතන විසි කරනවත් ඕක දැන් වැඩි වුණාම සමහරට ඔහොම තියන්නේ නැහැනේ ගිහින් මෙහෙම මෙන්න කියලා. එලින්ම ඔහොම විසි කරන දානවනේ. එහෙනම් අන්න අර වගේ හැදුවම මොකද වෙන්නේ? ඒක දෘඩ පාවිච්චියට හොඳයි. ඒතර එහෙනම් තෙන්දි සයිට් එකේ ඔය වගේ දෙකක් තියෙනවා. එහෙනම් ඔක තමයි ගේජ් බොක්ස් එක කියන එක. මතකයිනේ දැන් තේරුණානේ? කියන දිගපළ උස 400යි 350යි 250. අනිත් එක සිමෙන්ති මත් එක 400යි 350යි 290. හරිද? ඊට පස්සේ මම ඔයාලට කියලා දුන්නා මේ මොකද්ද? අතින් මිශ්‍ර කරනවා නම් අතින් සුසංහසනය කරනවා නම් හෝ යන්ත්‍ර වලින් සුසංහසනය කරනවා නම් අතින් සුසංහසනය කරනවා නම් හෝ යන්ත්‍ර වලින් සුසංහසනය කරනවා නම් මම ඒ ටික ගිය සතියේ පෙන්නුවා. හරිද? දැන් අදත් මම පෙන්නන්නම්. මේ තියෙන්නේ අපි කියමුකෝ මෙන්න මේක බලන්න. දැන් සයිට් එකකදී අනද්දී සයිට් එක අනද්දී ඔන්න ඔහොමනේ අපි අනන්නේ. එක සවලෙන් සවලක් නැහැ ගොඩක් අය පාවිච්චි කරන්නේ වතුර දාලා කවලම් කරනවා. මේ දාන වතුර ප්‍රමාණය තීරණය කරන විදියක් ගැන මම කිව්වනේ. අතින් සයිට් එකේ යනනවද ප්ලාන්ට් එක ගන්නවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ දැන්. එතකොට අපි සුසංහසනය කරන්නේ කොහොමද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට කියනවා මෙන්න මේක බලන්න. සුසංහසනය කියන්නේ මෙන්න මේක. මේ තින්. ඔයාලට පේනවනේ මේ මිනිස්සු කොන්ක්‍රීට් එක දැම්මම දාලා හැඩයම ඇතුලේ කොන්ක්‍රීට් ටික හරියට පිරුණාද නැද්ද කියලා දන්නේ නැති නිසා අපි කම්බි කූරකින් කොටලා අර ඇතුලේ හැඩයම තියෙන විදියටම කොන්ක්‍රීට් ටික හදාගන්න සහ ඇතුලේ වායු බුබුලු හිර වෙලා තියෙනම් ඒව අයින් වෙන මේ විදිහේ කම්බි කූරකින් කොටනවා. මේ තමයි අතින් සුසංහසනය කිරීම. නැත්තම් තාප මෝලකින් කොටනවා. තාප මෝල කිව්වම ඒතර වී මෝල වගේ එකක් නෙවෙයි හොනේ. තාප මෝල කියන්නේ ලී පෑල්ලකට අලවංගුව ගහගෙන අර ගහන්න අපි ඔය තලන්නේ. ඔය පොළව තලනවා අපි ගොඩක් වෙලාවට ඔය ගෙවල් වල එහෙම හදද්දී යන්නේ ඒක තාප මෝල කියන්නේ ඒක ලොකු ලී කෑල්ලකට. අර 2 4 වගේ ලී කෑල්ලකට
නේද? නැත්තම් අපි අර ඔය බිත්තියර්ලි මුදුන්යර්ලි ගන්න ලී කැල තියෙන ඒ වගේ කැලක් අරගෙන අලවංගුව ගහලා තලන තාපමෝල කියන්නේ ඒක. එහෙනම් කොන්ක්‍රීට් සුසංහසනය කරන්නේ තාපමෝලකින් හෝ කම්බි කූරකින් නම් ජලය එකතු කරන්න ඕන 150ක්. මතක තියාගන්න. ජලය එකතු කරන්න ඕන 150ක්. හරිද? සිමෙන්ති වලින් 150ක් හොඳේ. හිතන්න දැන් අපි මේ ඉතින් ඔන්න තාපමෝල එහෙනම් තාපමෝල හදපුවා මේවා. ඒ පාවිච්චි කරන මේවා. ඒතර එහෙමනම් අපි සංහසනය කරන්නේ එහෙනම් පැහැදිලිවම මතක තියාගන්න අපි සිමෙන්ති කොච්චරක් කිලෝ එකතු කරාද ඒකෙන් 50ක් ජලය කිලෝ දාන්න ඕන. සිමෙන්ති කිලෝ 100ක් දැම්ම නම් ජලය කිලෝ 50යි. සිමෙන්ති කිලෝ 150ක් දැම්ම නම් ජලය කිලෝ 75යි. සිමෙන්ති කිලෝ 500ක් දැම්ම නම් ජලය කිලෝ 250යි. ඇයි 150 කියන්නේ භාගයක් නේ? හැබැයි ඔයා මේ විදියට නම් සුසංහසනය කරන්නේ වයිබ්‍රේටර් පාවිච්චි කරලා නම් වයිබ්‍රේටර් පාවිච්චි කළා නම් මේ දාලා තින්නේ අර එහා කොනේ තියෙන ඉන්ටර්නල් වයිබ්‍රේටර් එකක්. ඒක ඇතුළට දාලා තමයි වායු බුළු අයින් කරන්නේ. අපි ඒකට කියනවා ගිල්ලුම් කම්පකයක්. නැත්නම් අභ්‍යන්තර කම්පකයක්. පොක වයිබ්‍රේටර්. මේ තින්නේ අරක ඉන්ටර්නල් වයිබ්‍රේටර් මේක එක්ස්ටර්නල් වයිබ්‍රේටර් එකක්. බාහිර පෘෂ්ඨයේ තමයි ෆෝම් වර්ක් එක තමයි ඔයා වයිබ්‍රේට් කරන්නේ බූම් ගාගෙන අර ඔය නිකන් ගල් රෝල යනවා වගේ පාරේ යනකොට අර පොඩි වයිබ්‍රේට් එකක් තියෙනවනේ. ඒ වගේ මෙයා මේ ෆෝම් එක දිගේ යනවා වයිබ්‍රේට් කර කර. සෑන්ඩ් රේ වගේ. එතකොට මොකද වෙන්නේ? ඇතුලේ තියෙන යා ටික ඔක්කොම පෘෂ්ඨයට ආසන්න තියෙන යා ටික ඔක්කොම අයින් වෙනවා. එතකොට පෘෂ්ඨය හොඳට ස්මූත්ව ගැලෙවුවම කේශිකාකාරයේ සිදුරුවක් නැති වෙනවා. එහෙනම් අන්නේ විදියට නම් ඔයා සුසංහසනය කරන්නේ. එතකොට පුතේ සිමෙන්ති වලින් 40යි ජලය දාන්නේ. සිමෙන්ති වලින් 40යි. සිමෙන්ති කිලෝ වලින් 40යි. සිමෙන්ති දාන ප්‍රමාණය කිලෝග්‍රෑම් කීයද 100ක් වුණොත් ජලය කිලෝ කීයද දාන්නේ? එහෙනම් 40යි. සිමෙන්ති කිලෝ 200ක් දැම්මොත් 40යි දාන්නේ ජලය. ඔයා හදලා කියන්න ඕනේ. මේ තියෙන පෘෂ්ඨික කම්පකයක්. මේක නම් ඉන්ටර්නල් පොක වයිබ්‍රේටර් ඒ කියන්නේ අභ්‍යන්තරය කම්පණය කරනවා. ඊටු තුනම ඔයාලට රූප පේනවා. එහා කොනේ තියෙන රූප තුනම. පේනවා පෘෂ්ඨය දිගේ ඇදගෙන යන්නේ. ඒවා පෘෂ්ඨික කම්පක. එහෙනම් පෘෂ්ඨය දිගේ ඇදගෙන ගියාම යන්නේ වයිබ්‍රේට් වෙනවා පෘෂ්ඨය. ඒතකොට අනේම අපි සුසංහසනය කරනවා නම් හරිද? එහෙනම් සිමෙන්ති වලින් 40යි ජලය දාන්න. එහෙනම් කිලෝ 200ක් සිමෙන්ති දානවනම් පොඩේ බලන්න. සිමෙන්ති කිලෝ 200ක් දානවනම් මං කියන්නේ අතින් සුසංහසනය කරන්න. සිමෙන්ති කිලෝ 200ක් දානවා. එහෙනම් මේක ගුණ කරන්න 140න්. ඔච්චරයිනේ. බිඳුවට බිඳුව කැපිලා යනවා. බිඳුවට බිඳුව කැපිනවා. 80යි කිලෝ. කිලෝ 80යි කියන්නේ ජලයේ ලීටර 80යි කියන එක නේ. ඇයි කිලෝ එකක්? ලීටර එකයි. කිලෝග්‍රෑම් එක ලීටර එකයි කියලා මම පැහැදිලි කරා ගණත්තේ දනු. ඒතර අපි හිතන්නකෝ මම දානවා අහන්න. ඔන්න බලන්න ඔයාලා දක්ෂද බලමු. හරිද? 1ට 3ට 6 අනුපාතයට තමයි කොන්ක්‍රීට් මිශ්‍රණය දාන්නේ. හරිද? මම මෙන්න මෙතනට දැම්මා වැලි කිලෝ 750ක්. වැලි කිලෝග්‍රෑම් කොච්චරක්ද? 750ක් දැම්මා. එහෙනම් ගල් කිලෝ කීයක් දාලාද? 3 නම් 6ක්. දෙගුණයක් වැඩි. ගල් කිලෝ කීයක්ද? 1500. එහෙනම් මගේ ප්‍රශ්නේ තමයි මම මේක සුසංහසනය කරන්නේ අතින්. කම්බි කූරකින්. තාපමූලකින්. මංගාව ගිල්ලුම් කම්පක නැහැ. මංගාව පෘෂ්ඨික කම්පක නැහැ. මංගාව බාහිර කම්පක නැහැ. යන්ත්‍රානුසාරයෙන් කම්පණය කරන මංගාව එහෙම යන්ත්‍ර නැහැ. එහෙනම් මං අතින් තමයි සුසංහසනය කරන්නේ. එහෙනම් මං ජලය කොච්චර දාන්න ඕනද? එහෙනම් මම ජලය ලීටර කොච්චර දාන්න ඕනද? ඔෆ් කලිත් වැලි දාන්නේ 750 නම් ඒ කියන්නේ 3ක් නේ 750. ඕ ලෙවල් බං. පොඩි කාලේ 6 වසරේ අනුපාත. 3ක් 750 නම් එකක් කීයද? 750 වෙදීම 3. 3ක් නේ කිලෝ 3. 3කටනේ එකක් දාන්නේ සිමෙන්ති. එහෙනම් කිලෝ 750ක් දාලා තියෙනවා සිමෙන්ති කොච්චරද? ගහන හොඳ 20 වෙලා යන්නේ එක. හරියට කිව්වනේ ඉතින් මොකටද ගහන්නේ නේ? 750 3ෙන් බෙදුවම 250යි. ඒතර අපි දාන්න ඕනේ එහෙනම් සිමෙන්ති කිලෝ 250ක්. හරිද? එහෙනම් මම අනන්නේ අනද්දි ජලය කොච්චර දානවද? මං කිව්වා මං සුසංහසනය කරන්නේ මොකද? කම්බි වලින්. තාපමූලෙන්. 150ක්. එහෙනම් මේ 250න් 150 කියන්නේ 250න් 150 කියන්නේ ඉතින් 150 කියන්නේ දෙකෙන් එකක් කියන එකනේ.
50ට 50 එකයි 150ව දෙකයි දෙකෙන් බෙදන්න 125යි. ඒතර කිලෝ 125 නම් ලීටර කීයද 125යි. තේරුණේ? මට ඇහුනේ 100 කියලා. ඒ 40 යන්ත්‍ර වලින් කරනවා නන්නේ. දෙයියනේ සිංහලෙම කිව්වා මට ගිල්ලුම් කම්පක නැතේ කිව්වා මට පුස්තික කම්පක නැතේ කිව්වා මට බාහිර කම්පක නැතේ කිව්වා. ඒතර අතින් කෝ මිශ්‍ර කරා. මේ සුසංහසනය කරා. හරිනේ? තා ප්‍රශ්නයක්. මෙතන. අනුපාතය 1 2 4. මම මෙන්න මේකට දානවා අහගන්න. කොන්ක්‍රීට් ගල් කිලෝ 5000ක්. කිලෝ 5000 නෙවෙයි ටොන් 5ක්. අපරාධ කිලෝ කියලා කියවන. ටොන් 5ක් දානවා. රළු සමාහාර කීයක් දානවද? ටොන් 5ක්. දැන් මේක ලොකු වැඩක් නේ. මම මේක සුසංහසනය කරන්නේ යාන්ත්‍රිකව. මම ගන්න වයිබ්‍රේටර්ස් ගන්නවා. රයිට්? ජලය කොච්චර දාන්න ඕනද? ඔයා පුළුවන් නම් දක්ෂයෝ. නේද? ජලය කොච්චර දාන්න ඕනද? වෙලාව දෙන්න. හැදුවනේ? ටොන් 5ක් නම් එතකොට මේක 4ෙන් බෙදන්න ඕන 5 කියන එක. ටොන් 5 කියන්නේ කිලෝ කීයද? කියවංග බම්පුදේ. 5000යි. 5000 4ෙන් බෙදුවම 1250යි. එතන 5000 4ෙන් බෙදනවා. 1.25යි ටොන්. ඒ කියන්නේ කීයද මෙතෙන්ට එන්නේ? සිමෙන්ති කිලෝ 1250ක් දාන්න ඕන. දැන් සිමෙන්ති කිලෝ 1250ක් නම් මම කිව්වා මේක අපි සුසංහසනය කරන්නේ යන්ත්‍ර වලින්. එහෙනම් 140යි. අන්න දැන් 140න් ගුණ කරා. බිඳුවට බිඳුව කැපෙනවා බිඳුවට බිඳුව කැපෙනවා 125 ඒවා 4ක් කියන්නේ 500යි කිලෝ. ඒ කියන්නේ 500යි කිලෝ නම් ජලයනේ දාන්නේ. ලීටර් කීයද? 500යි. කොහොමද උත්තරය අපලවත් උස්සන්නේ? very good nice. දැන් අපි ලියමු ස්ක්‍රීන් එකේ තියෙන නෝට් එක. එතකොට ටට්ටක් ගාලා ඔයගොල්ලෝ ලියන්නේ මේක ගොඩක් වෙලා ගන්න එපා. මෙන්න මෙතන ඉඳලා තියෙන්නේ දැන් අද මාතෘකාව ලියවන්නේ මිශ්‍ර කිරීම කියලා. හරි. මෙන්න තියෙන තැන. මිශ්‍ර කිරීමට සංඝටක ගොනු කරන ක්‍රම කියලා. කියලා මේ ටික ලියන් යමු දැන්. මිශ්‍ර කිරීමට සංඝටක ගොනු කරන ක්‍රම කියලා මේ ටික ලියමු. ලියනකොට යටින් ගේජ් බොක්ස් දෙකම අඳින්න ඕන. මම මේ යන්දා වගේ මෙතන බෝඩ් එකේ තියෙනවා ස්ක්‍රීන් එකේ. නේද? මෙතන ස්ක්‍රීන් එකේ තියෙනවනේ. පෙන්නන මෙතන ස්ක්‍රීන් එක බුද්ධි. මෙන්න මෙතන සමාහාර. සිමෙන්ති සමාහාර. මෙන්න මේ ගේජ් බොක්ස් එක මේ විදිහටම ඇඳ ගන්න ඕන ලස්සනට. හරි. මේ දෙක මේ විදිහට ඇඳ ගන්න ඕන. නෝට් එක අතන හදා ගන්න ඕන. රයිට්? හරි. ඉක්මන් කරමු. අමාන පෙට්ටියේ වර්ග දෙක. හරිද? රයිට්. ඔක තමයි ක්‍රමය. නෝට් කරගමු. ඉක්මනටම. හරි. අහන්නකෝ. ප්‍රශ්න ටික ලියමු. ලියන්න ප්‍රශ්න අංක 1. කොන්ක්‍රීටය සඳහා ජලය එකතු කළ යුතු ආකාර පිළිබඳව කෙටියෙන් විස්තර කරන්න. එතින් මම බලාපොරොත්තු වෙන්නේ ජලය එකතු කරන ආකාරය පිළිබඳ කෙටියෙන් සකන්නේ කොහොමද? ඒතර කියන්න ඕන. එහෙනම් ජලය එකතු කරනකොට බීමට සුදුසු pH එකේ 7ට ආසන්න ජලය තමයි එකතු කරන්නේ. ඒ වගේම අතින් සුසංහසනය කරනවා නම් හෝ තාපමෝලකින් සුසංහසනය කරනවා නම් සිමෙන්ති වල බරින් 50%ක් ජලය එකතු කළ යුතු අතර යන්ත්‍රානුසාරයෙන් සුසංහසනය කරන්නේ නම් සිමෙන්ති වල බරින් 40%ක් ජලය එකතු කළ යුතුයි. හරිනේ? රයිට්. ඒ ප්‍රමාණය ලියන්න ඉඩ තියලා හෝ දෙවෙනි ප්‍රශ්නය. හරිද? දෙවෙනි ප්‍රශ්නේදී ලියන්න මෙහෙම මේක 1 2 4 අනුපාතයට සකස් කළ කොන්ක්‍රීටයෙහි සියුම් සමාහාර වරහන් ඇතුලේ වැලි සියුම් සමාහාර සකස් කළ කොන්ක්‍රීටයෙහි සියුම් සමාහාර වරහන් ඇතුලේ වැලි වල බර
ටොන් දෙකක්ද එසේ සාදා ගන්නා කොන්ක්‍රීටය තාප්ප මෝලකින් සුසංහසනය කිරීමට තාප මෝලකින් සුසංහසනය කිරීමට බලාපොරොත්තු වේ නම් තාප මෝලකින් සුසංහසනය කිරීමට බලාපොරොත්තු වේ නම් එකතු කළ යුතු ජල පරිමාව එකතු කළ යුතු ජල පරිමාව ලීටර් කීයද? ලීටර් කීයද? දෙවෙනි ප්‍රශ්න තුන්වෙනි ප්‍රශ්නය ප්‍රශ්නාංක 3. ආයිලියන්න 1:2:4 අනුපාතයට 1:2:4 අනුපාතයට මිශ්‍ර 1:2:4 අනුපාතයට මිශ්‍ර කළ කොන්ක්‍රීටයක රළු සමාහාරවල බර ටොන් 6ක් නම් ඉස්සෙල්ලා දුන්නේ මං සියුම් සමාහාරවල බර නේද? ටොන් 6ක් නම් ද එම කොන්ක්‍රීටය ටොන් 6ක් නම්ද එම කොන්ක්‍රීටය කම්පක යන්ත්‍ර vibrators කම්පක යන්ත්‍ර යොදා ගනිමින් සුසංහසනය කරනු ලබයි නම් එකතු කළ යුතු ජලය ලීටර් කීයද? එකතු කළ යුතු ජල ප්‍රමාණය ලීටර් කීයද? ප්‍රශ්නාංක 4 ලියන්න 4 මම වෙනස් කරනවා දැන් ප්‍රශ්නේ. ගලව ගන්න ඕන ඉස්සෙල්ලා. හරි. ඔලුවට අවලියන්න මෙහෙම. යන්ත්‍ර මගින් සුසංහසනය කළ කොන්ක්‍රීටයක ජලය ලීටර් 800ක් අඩංගු වූ අතර කොන්ක්‍රීටයෙහි ශ්‍රේණිය ඔන්න ගාන හදනවා නම් හොඳේ. කොන්ක්‍රීටයෙහි ශ්‍රේණිය 25 නම් දීලා තින්නේ වැඩි සුපිරියට 25 නම් එකතු කළ අමුද්‍රව්‍ය වල බර. ඒතර එකතු කළ අමුද්‍රව්‍ය වල බර කිව්වම මොනවද? සිමෙන්ති, රළු සමහර, සියුම් සමහර වල බර වෙන වෙනම සොයන්න. එකතු කළ අමුද්‍රව්‍ය වන කියලා නෙවෙයි වල කිව්වේ. මොකද වන නම් සිමෙන්ති, රළු සමහර, සියුම් සමහර ඔක්කොම හරියට තේරෙනවනේ. එකතු කළ අමුද්‍රව්‍ය වල බර වෙන වෙනම සොයන්න.
මොකද පුතා?